මුදල් අතේ නැතුව එහෙම නැත්නම් පුංචි ආයෝජනයක් කරලා ඔයාලටත් පටන් ගන්න පුළුවන් හොඳ ව්‍යාපාර අවස්ථාවක් ගැන කතා කරන්න තමයි ඔන්න අද වීඩියෝ එක ගෙනාවේ. ඔයාලගේ අතේ ලොකු මුදලක් නැතුව හැබැයි ඔයාලට ආදායමක් හොයාගන්න ඕනි කියලා හිතන කෙනෙක් ලැතවි ඉන්නවා නම් හොඳ ව්‍යාපාර අවස්ථාවක් අරගෙන තමයි අද වීඩියෝ එක හරහා ඔන්න මම ආවේ. මොකද මේක මම කතා කරන්නේ මම මගේ අත්දැකීම් එක්ක මම කරන දෙයක්. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඔයාලත් කැමති නම් ඔයාලගෙම කියලා පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි කරන්න කැමති අතේ මුදල් නැහැ. ලොකුවට මුදල් නැහැ. ඒක නිසා ඔන්න ඔයාලට මම හොඳ ව්‍යාපාර අවස්ථාවක් පෙන්වන්න හදන්නේ. ඔයාලේ වාස්තේ කොස් ගස් තියනවාද? එහෙම නැත්නම් අසල්වැසි කෙනෙක්ගෙන් කොස් ටිකක් හොයාගන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් ඔයාලට මුල් කොස් ටික අද වියදමක් නොකර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කොස් ටික ඔයාලට බයිට් එකක් බවට පත් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා දැන් මේ පිටි වර්ග වලට ඉල්ලුම අඩු වෙලා මේ වගේ කෑම වලට හොඳ ඉල්ලුමක් හැදෙනවා කියලා. මේ කොස් ටික ඔයා හොඳට හීනියට කපලා කරලා බයිට් එකක් වශයෙන් මේකේ අර තෙත ගතිය අඩු කරගත්තොත් ඔයාලට මේකට විජලන යන්ත්‍රම ඕනේ නැහැ. කපලා අර ඒකේ මැලවෙන්න ටික දවසක් කියන්නේ උදේ කපලා හවස වෙනකම් මැලවෙන්න අවුවේ අන්තම් මේවා කරගත්තත් ඒකේ විජලන ගතිය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තෙත ගතිය අඩු කරලා මේකට ඔයාට දාන්න පුළුවන් මිරිස් ඒ වගේ රසකාරක වර්ග දාලා ඔන්න ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මේක කොස් බයිට් එක කොස් බැදුම මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේ ව්‍යාපාරය කරන නිසා දන්නවා මේකෙන් ලාභයක් ගන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයාලට කොස් ටික නොමිලේ හොයාගන්න පුළුවන් වුණොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. වගේ මහන්සිය සරලන ආදායමක් ගන්න පුළුවන්. හැබැයි ටිකක් ඉතින් කම්මැලි නොවි කරන්න ඕනේ දෙයක්. අපි කම්මැලි වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා කම්මැලි නැත්තම් ඔයාට හිතෙනවා නම් ආදායමක් හොයාගන්න ඕනි කියලා මේ වගේ පුංචි දෙයක් කරන්න පුළුවන්. ඉතින් වත්තේ තියෙන එහෙම නැත්තම් අසල්වැසි වගාමක කෙනෙක් නම් ඕන තරම් නොමිලේ කොස් හොයාගන්න පුළුවන්. සමහර කොස් ගස් යට කොස් ඕන තරම් වැටිලා තියෙනවා. ඉතින් ඒ වගේ ව්‍යාපාරයක් ඔයාට හිමීට පටන් ගන්න පුළුවන්. දැන් මේක කොස් බයිට් එක වුණාට කොස් බයිට් ව්‍යාපාරෙම කියලා නැහැ. ඔයාලට එක දේවල් කරන්න පුළුවන්. කොස් බෙදුම හදන්න පුළුවන්. සමහර වෙලාවට කිරි කොස් එක වගේ එහෙම එක විදිහට ඔයාට හදන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා පිට රටවලට එහෙමනම් කොස් අර මේ ගැට එහෙම නැත්නම් අපි පොලස් කියන්නේ ඒක ටින් කරලා පිට රට යවනවා ඇමරිකාව ඒ වගේ රටවල් වලට හොඳ ආදායමක් ගන්න පුළුවන්. දැන් මේ මාස් පරිභෝජනයේට තියෙන අවකාශය අඩු වෙලා මේ වගේ හෙල්දි දේවල් වලට යුරෝපීය රටවල් යොමු වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ දෙයක් කරන්න. අර අතේ මුදල් නැති කෙනෙකුට අර වගේ පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. දැන් ගමෙන් කොස් ගෙඩි දෙකක් විතර මුලින් හොයාගන්න. හොයාගෙන මේක ගෙනල්ලා හිමීට සුද්ධ කරලා මේක චුට්ටක් අර අවුවට දාලා අර තෙත ගතිය අඩු කරන්න. අඩු කරලා හිමීට හීනි තීරු වලට කපාගෙන ඔයා මේක තෙලේ බැඳගන්න. තෙලේ බැඳගත්තට පස්සේ ක්‍රිස්පි ගතියට එනකන් රන්වන් පහ වෙනකන් බැඳගෙන ඔයාට පුළුවන් මේකට මිරිස් කුඩු කරපිංචා ටිකක් ඔයා දාන රසකාරක දාලා බයිට් එකක් වශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කරන්න. මේක හරිම රස ස්නැක් එකක්. ඔයාලට මේක අලෙවි කරගන්න සුපර් මාකට් වලට පුළුවන්. එහෙම නැත්නම් ගමේ පුංචි කඩ ටිකක් හොයාගෙන ඔයාට පුළුවන් ඒවට කතා කරලා සිල්ලර විකුණන විදිහට ගෑම් 100ක් රුපියල් 150 180කට වගේ විකුණන්න දාන්න පුළුවන්. ලොකු බොටල් එකක දාලා එහෙම නැත්නම් ඔයාට පුළුවන් ස්කූල් කැන්ටින් 2-3ක් කතා කරගන්න. එහෙම නැත්නම් ඔයාගෙම කියලා ඔන්ලයින් පේජ් එකක් පටන් අරගෙන පේජ් එකේ දවස ගානේ වීඩියෝස් දාලා ඒවට ඕඩර්ස් අරගෙන කරන්න පුළුවන්. ඉතින් කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. දැන් මට පුළුවන් මෙන්න මේ වගේ අදහසක් තියෙනවා. ඔයා මේක කරලා බලන්න කියන එක කියන්නේ විතරයි. ඒක කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියන එක ඔයා තමා තීරණය කරන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලා මේ දෙයක් කරන්න ඉස්සෙල්ලා හිතන දේ තමයි මේකේ ලාභය කොහොමද කියලා. සමහර විට ඔයාට පළවෙනි සැරේ රුපියල් 1000ක් වේදම් කරගත්තොත් රුපියල් 2000ක් වෙන්නේ නැති හම්බෙන්නේ. හැබැයි මේකේ ලාභෙ මදි අරක මේක කියලා හිතන්න එපා. ඔයා ඒ ලාභයයි මුදලයි එක්කම ආයෝජනය කළා නැවත අමුද්‍රව්‍ය මිලදී ගන්න. පළවෙනි සැරේ දැම්ම එක කඩේ නම් ඊළඟ සැරේ කඩ දෙකක් කතා කරගන්න. ඔහොම යනකොට ඔයා දන්නේම නැතුව චුට්ට වගේ වෙළඳපොළ ලොකු වෙනවා. ඔන්ලයින් පේජ් එකක් කරා නම් පළවෙනි සැරේ ආව එක කස්ටමර් නම් දෙවෙනි සැරේ ලොකු කස්ටමර් බේස් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් අර හැමදේම තීරණය වෙන්නේ ඔයාගේ කැපවීම, ඔයාගේ උනන්දුව මත තමයි. එහෙම නැතුව ව්‍යාපාරයක් පටන් අරගෙන දවසින් කරනවා ආවේ නෑ මට කඩයක් හම්බුනේ නෑ කියලා අත්හැරියොත් ඔයා ඉතින් හැමදාම ආදායමක් නෑ කී ඉන්න වෙනවා. අපිට හරි ලේසි දෙයක් නෑ කී ඉන්න. හැබැයි දෙයක් පටන් අරගෙන ඉස්සරහට යන එක හරිම අමාරුයි. ඒ වගේම තමයි තියෙන දෙයක් නැති කරගන්න එකත් එක තප්පරයකට කරන්න පුළුවන්. ගොඩනගා ගන්න එක හරි අමාරුයි. බිස්නස් එකක් වුණත් එහෙම තමයි. මම ඔයාලට හොඳම උදාහරණයක් කරන්නම් මගේ ව්‍යාපාරය හා අර ඔයාලා මේ දවස්වල දැක්කනේ මිස්ටර් කොත්තු. එයා ඒ ව්‍යාපාරයක් නැති වෙන්න හරි ලේසියි. හැබැයි ගොඩනගා ගන්න හරි අමාරුයි. ඉතින් ඔයාලට කියන්නේ පියවරෙන් පියවර කරන්න, පටන් ගන්න. අද පටන් ගත්තොත් ඔයාට හෙට හොඳ අනාගතයක් හදාගන්න පුළුවන්. නොකර ආදායමක් නැහැ කරන්නේ කොහොමද කීකේ හිටියොත් කවදාකවත් ආදායමක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ අර ටික කාලයක් මහන්සි වෙලා හරි ඔයාගේ ආදායම හරි ගස්ස ගන්න එක. අපි දැන් හිතන්නේ ව්‍යාපාරයක් කිව්වම ලොකු දේවල්. හැමතිස්සෙම ලොකු දේවල් නැතුව ගෙදර අවට අසල්වැසියන්ගෙන් ගමෙන් නොමිලේ හොයාගන්න පුළුවන් මේ වගේ දෙයක් ඔයාට try කරොත් හොඳ ව්‍යාපාර අවස්ථාවක් පටන් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ව්‍යාපාරයක්. දැන් මේ වගේ ආහාර බිස්නස් එකක් කරන කෙනෙක් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ඕනේ. මොකද මේ ටිකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. දැන් ලංකාවේ නීතියත් එක්ක ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න නැතුව කරගෙන යන්න හරි අමාරුයි. එතකොට ඔයා කොස්බයිට් එක කරනවා නම් පුංචි ලේබල් එකක් හදා ගන්න ඕනේ. ඒක පුංචි ලේබල් එකක් දාලා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාලා ඒ විදිහට පිළිවෙලට කඩවල් වලට දාන්න නැත්නම් ඊළඟට වෙන ප්‍රශ්න වාට නීති මේ පැත්තෙන් එන්න පුළුවන් නිසා මම ඒ ටිකත් මතක් කරේ. ව්‍යාපාරයක් දැන් අර වෙනද වගේ ඔහේ කරගෙන යන්න බෑ. ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඒ විස්තර දැනගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ දේවල් දැනගෙන කරන්න. එහෙම මුකුත්ම දන්නේ නැති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලා කැමති නම් පුංචි ව්‍යාපාර අදහස් වලින් ව්‍යාපාරයක් ගොඩනගාගෙන ඉස්සරහට යන්න ඉතින් මට කමෙන්ට් එකක් දාන්න මං කියලා දෙන්නම්. ඒ වගේම තමයි ඉතින් දැන් මගේ මේ channel එක ටිකක් grow වෙන එක අඩු වෙලා තියෙන්නේ වීඩියෝස් නොදා ඉඳලා. ඒක නිසා බලන හැමෝම වීඩියෝ එකක් share කරලා දෙන්න කියන පුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් තියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට දැනගන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම දන්න විදිහට උත්තර දීලා ඔයාලට කියලා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මගේ page එක හරහා ඔන්න දැන් ඔයාලට කොස්බයිට් රටකජ බෙදුම්, හාල්මැස්සු බෙදුම් මේ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. WhatsApp එකට ගියොත් ඉතින් ඔයාලට order එකක් දාගන්න පුළුවන්. WhatsApp නම්බරේ මම දාලා තියන්නේ description එකේ. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියන පුංචි ආරාධනාව මේ වීඩියෝ එක හරහා මම ඔයාලට ගෙන එනවා.